ආයිබෝවන්. අපේ කෑම YouTube නාලිකාවේ මම අද හදන්න යන්නේ මික්ස් රයිස් එකක්. රයිස් එකේ තියෙන විශේෂත්වය තමයි මම කිසිම රසකාරක වර්ගයක් මේකට එකතු කරගන්නේ නැහැ. බටර් මාගරින් වත් එකතු කරගන්නේ නැහැ. පිරිසිදු පොල් තෙල් වලින් තමයි හදන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ රයිස් එක හදාගන්නේ කියලා. මුලින්ම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙද්දි මේ ආකාරයට පොල් තෙල් ටික එකතු කරගන්න. මම මේ රයිස් එක හදන්නේ එක්කෙනෙකුට සෑහෙන ප්‍රමාණයට. තෙල් ටික මේ විදිහට රත් වෙනකොට මම මේකට එකතු කරගන්නවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. ඊළඟට කුරුඳු කැබැල්ලක්, කරපිංච, ලුණු පොඩියට කපාගෙන ඒ වගේම චිකන් ටිකක් තම්බලා ඒකත් මේ වෙලාවේ මම එකතු කරගන්නවා. ඊළඟට අමු මිරිස් කඩලක් පොඩියට කපාගෙන ඊළඟට මේ ටික මේ වගේ හොඳට මික්ස් කරගන්න. ඊළඟට මේ ටික මේ වගේ හොඳට ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඊළඟට මම මේකට බිත්තරයක් එකතු කරගන්න. බත හදද්දී ලුණු දාලා තියෙන්නේ. ඒ නිසා ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්න. බිත්තරෙත් එකතු කරලා මේ ආකාරයට හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට මම මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් සල්පයක්. ඊළඟට මම මේ වෙලාවේ එකතු කරගන්නවා පොඩියට කපාගත්තු කැරට්. ඊළඟට මේ ආකාරයට කැරට් ටිකත් එකතු කරලා මේ වගේ මිශ්‍ර කරගන්න. ඊළඟට මම එකතු කරගන්නවා ලීක්ස්. ලීක්ස් එකතු කරගෙන මේ ආකාරයට මිශ්‍ර කරගන්න. ඊළඟට මම එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු. ඊළඟට මේක දැන් හොඳට මේ වගේ බෙදලා ඉවරයි. දැන් මම මේ වෙලේදී බත් ටික එකතු කරගන්නවා. මම අද අරන් තියෙන්නේ සම්බා. මම මේ බත් එක ලිපේ තියද්දි බතට අවශ්‍ය ලුණු ප්‍රමාණය සහ පොල් තෙල් පොඩ්ඩක් පමණයි එකතු කරේ. දැන් මම මේකට මේ බත් එක එකතු කරගන්න. මේ ආකාරයට බත් එකත් එකතු කරාට පස්සේ මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මම මේ බත් එකට තව රස වෙන්න දේවල් කිහිපයක් එකතු කරනවා. කලින් බදින ලද වියල මිදි, ඒ වගේම බදින ලද රට කජු, ලුණු ටිකක් මේ ආකාරයට හොඳට බෙදලා. මේ ටිකත් එකතු කරගෙන මේ ආකාරයට හොඳට මිශ්‍ර කරගන්න. මේ වගේ මික්ස් රයිස් එකක් හරිම පහසුවෙන් ස්වාභාවික අමුද්‍රව්‍ය විතරක් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. මම කිසිම සෝයා සෝස් වර්ගයක්වත් කිසිම සෝස් වර්ගයක් එකතු කරේ නැහැ. ඒ වුණාට ගොඩක් රසයි මේ විදියට රයිස් එකක් හදාගත්තාම. දැන් මගේ බත් එක හරි. එහෙනම් ඕගොල්ලොත් මේ වගේ රසට එකක් හදලා
රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.